අදත් අපි ආවා ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන අපි හිතන් ඉන්නවා ට්‍රැවල් කරන්න කියලා. ඉතින් ඒ වෙනුවෙන්ම අපි ගත්තා බඩු ට්‍රැවලින් බඩු වගේක් ගත්තා. එන්න වෙන්න. මුලින්ම පටන් ගමු. මොකෙන්ද බූට් දෙකෙන් පටන් ගමු නේද අරියා? බූට් දෙක. ඉතින් මේ තියෙන අපේ බූට්ස් දෙක. මේ වගේ තව එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් වෙනස් එකක්. මේක ඇවිල්ලා මෙන්න මේ මට්ටම වෙනකම් වෝටර් ප්‍රූෆ්. එතනින් එහාට ගත්තොත් ෂිප් එකක් තියෙනවා අපිට බූට් එක දාන්න ලේසි වෙන්න. මේ 45 සයිස් එක මගේ. බූට් දෙක ගැන ලොකු විස්තරයක් නැහැ. හොඳ grip එකක් තියෙනවා hiking වලට. ඉතින් මේ මට්ටම තියෙනවා කියන්නේ මේ හොඳ protection එකක් ගෙනත් දෙනවා. නික මේක නිකන් leather type එකට හදලා තියෙන මේ හරිය. මේ ලේසියෙන් කැපෙන්න සීරෙන්නේ එහෙම ලොකුවට නැහැ. ඒතර මේ හරියත් සම්පූර්ණ රබර් වලින් එන්නේ. අතුලෙන් වලට පේනවා ඇති full seal මේක seal type. මෙන්න මේ වටේට ගත්තොත් මේ සම්පූර්ණ සාමාන්‍ය අඟල් 2.5 3ක් විතර waterproof. එතකොට බූට් දෙක ගත්තොත් එහෙම මේක ලොකු ගණන් ඒව නෙමෙයි ලක්ෂ ගණන් ඒව නෙමෙයි. රුපියල් 9900 කට තමයි මට සෙට් උනේ මේ. මම ඉතින් ගත්තා. හොඳයි මම මේක දාගෙන ශ්‍රීපාද නැග්ගා නැගලා බැස්සා. ඔරොත්තු දෙන ඕනම දෙයකට. ඒ අතින් ගත්තොත් මේක පට්ට. අපි ඊළඟට එක්ස්පෙන්සිව් ඒවා ටිකක් ගමු පස්සේ. මුලනේ ඒකෙන් දවලන්නේ. ඊළඟට ගත්තොත් බෑක්පැක් එක. මේ දරස් එකෙන් ඕඩර් කරේ. එතකොට බෑක්පැක් එක ඇවිල්ලා සම්පූර්ණ ඉතින් මේක ප්‍රයිස් එක කියන්නේ ඔයගොල්ලෝ මුලින්ම අහන්නේ ඒකනේ ප්‍රයිස් එකනේ අහන්නේ. රුපියල් 14000 ගණක් වුණා බෑක්පැක් එක. බෑක්පැක් එක ඒගොල්ලෝ දුන්නේ 75 ලීටර්. කලර් එක green. එතකොට 75 ලීටර් කිව්වට ඊට වඩා ලොකු කැපැසිටි එකක් නිකන් තියනවා වගේ දෙයක් තේරෙනවා. බෑක්පැක් එකේ ගත්තොත් මේන් කම්පාර්ට්මන්ට් එක තියෙනවා. ආයේ උඩ පොකට්ස් වගේක් තියෙනවා. මේකට එනවා මේ පොඩි ෆ්ලෙක්සිබල් PVC මේ සපෝටර් එකක් හොඳට. එතකොට මේක මේ කුෂන් කරලා තියෙනවා හොඳට. එයා එක මේ යන්න ඉස්සරහා ෆ්‍රන්ට් පොකට්ස් තියෙනවා, සයිඩ් පොකට්ස් තියෙනවා, ස්ට්‍රැප්ස් තියෙනවා. එච්චරයි ඉතින්. මේක ලොකු විස්තරයක් නැහැ. දෙන්නෙක්ගේ බඩු දාන් යන්න පුළුවන් දවස් 3ක් 4ක් වගේ දෙන්නෙක්ගේ බඩු දාන් යන්න පුළුවන් මේ කැමත් එක්කම. තව දෙයක් තමයි හොඳම දේ අමතක වෙලා තිබ්බේ මෙන්න මේ හුක් ටික. මේක ඇලුමිනියම් ඔරිජිනල් හුක්ස් වගේක්. මම මේක ගෙනාවේ US වලින් ඕඩර් කරේ. සාමාන්‍යයෙන් මේකට විතරක් කිලෝ 350ක් විතර මේකට හෝල්ඩ් කරන්න පුළුවන්. දෙකක් විතර දැන් 3ක් 4ක් තිබ්බා. ඒකනම් ඩොලර් 200 ගණක් වුණා. 5ක් විතර මං ගෙනාවා. ඒ වගේ. බෑග් එකක් තියෙනවා මේකේ තමයි මේ අපේ උයන්න පියන්න කරන බඩු ටික අරන් යන්නේ. මේක වෝටර් ප්‍රූෆ් මත් නෙමෙයි හැබැයි හොඳ ඩියුරබල් බෑග් එකක්. මේ සාමාන්‍ය එදලා වහන්න කරන්න පුළුවන්. මේ අපේ වාජනේ නෑ වාජනේ ගෙදර තියලා ඇතුලේ ඒක උයලා තියෙන්නේ. ඒක එහෙම. ඊළඟට ගත්තොත් ආයේ මෙන්න මේ net එක වගේ එක මේ ගොඩක් තියෙන්නේ මේ අපේ ටොක් එකේ පිටිපස්සේ මොන හරි තියලා තද කරලා යස්සට මේ හුක් එක දාලා අපිට මොන හරි දෙයක් සිකියුර් කරලා අරන් යන්න පුළුවන් කියන්නේ. ප්‍රොටෙක්ෂන් එකක් දීගෙනම අරන් යන්න පුළුවන්. මේක මෙහෙමත් දාන්න පුළුවන්. මේක මේ අතට කොහොම දාන්නත් පුළුවන්. බයික් එකේ යනවා නම් මේ අපි පොඩි සයිඩ් බෑග් එකක් තියෙනවා. අර බොක්ස් ටයිප් බෑග් එක. ඒක දාන්න තමයි මේක තියෙන්නේ. ආයේ පෙග්ස් ටික මේ ටෙන්ට් එක ගැන කියනවා. ටෙන්ට් එක ගැන කිව්වොත් ස්කෑන් අල්පයින් 2% ටෙන්ට් එකක් තියෙන්නේ. ආයි සුපිරියා. ලංකාවේ ගන්නවා නම් රුපියල් 45000ක් 35000න් උඩ වගේ තමයි යන්නේ රේට් එක. ඉතින් බැස්සකටවත් තෙමෙන්නේ දිහා ආයි මුකුත් චාටර් වෙන්නේ කිසිම දෙයක් නෑ. පට්ට. එතකොට ඒකේ පෙක්ස් ඇවිල්ලා සම්පූර්ණ යකඩෙන් හදන්නේ. ටිකක් බරයි. මෙතන තියෙනවා ග්‍රෑම් 250 ඒ වගේ පට්ට බරයි. හැබැයි පෙක්ස් ටික සුපිරි. ඒක එතකොට මම ඒ වෙනුවෙන්ම ආයේ පෙක්ස් ඕඩර් කරා. ඇලුමිනියම් පෙක්ස් වගේ. මේක නම් එකක් ග්‍රෑම් 20ක් වත් නැද්ද මන්ද. ඒක පට්ට මේ පට්ට ලයිට් වෙයිට්. ඔයගලන්ට පේනවත් ඇති. පට්ටම ලයිට් වෙයිට්. මේක මම තාම පාවිච්චි කරේ නැහැ. පාවිච්චි කරලා කියන්නම් ඉස්සරහට ඔයගලන්ට කොහොමද තත්ත්වය කියලා. හෙඩ් ලැම්ප් එක
මේකත් පට්ට පවෆුල්. පෙක්ස් ටික කියන්න ඕන රුපියල් 7000ක් විතර වුණා මට ඒක ගෙන්නද්දි. ආයේ බෑග් එක ගන්න කිව්වනේ. අරක නම් මට හම්බෙච්ච එකක් බෑග් එක පොඩි බෑග් එක. මේක රුපියල් 1000 ගාණක් දරස්සෙන් ගත්ත මේවා. මේ වගේ තමයි උනේ. එතකොට හෙඩ් ලැම්ප් එක මේකත් ස්කෑන් ඇල්පයින් ස්ටෝර් එකෙන් ගිහින් ගත්තේ. Type C charger එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් වෙද්දි full charge වෙනවා. ඕන් කරායින් පස්සේ නිකන් වලම් පේනවා ඇති. මේක lens එක මේ වෙනස් කරනවා. ඒකට තව ඩිම් කරන්න පුළුවන් ආයි emergency mode එකක් තියෙනවා. මේක හොඳයි ඉතින් මේ ඔළුවේ දාගෙන යන්න දාගෙන උයන්න දාගෙන කැලේ යන්න ඒ වගේ සීන් වල මේක ගත්තේ. මේකත් water resistant කියලා තමයි කියන්නේ water proof නෙමෙයි. ඒත් ඉතින් මම ලොකුට තෙමන්න කරන්න කියන වැස්සේ මම ශ්‍රීපාදයක්දී අරන් ගියා වැස්සේ පොඩ්ඩක් තෙමුණා මේ ප්‍රශ්නයක් නෑ හොඳට වැඩ කරා. ආයෙ ගත්තාම රීචාර්ජබල් නැති ලැම්ප් එකක් අනිවාර්යෙන් ඕන ට්‍රැවලර් කෙනෙක්ට මේ බැටරි AAA බැටරි දෙකක් තමයි මේ sorry double A බැටරි දෙකක් තමයි දාන්න තියෙන්නේ. බාගෙන ඉද්දි පත් වෙන දැන් නම් බැටරි බහලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. මේකත් අපි අරන් යනවා emergency case එකකට එහෙම නැත්නම් උයන්න කරන්න මේක soft light එකක් වගේ අපිට ලේසි අරක pointy light එකක් තියෙන එක ඒක පොඩ්ඩක් ඇහැට අමාරු මේක තමයි ගොඩක් පාවිච්චි කරන්නේ ඊළඟට power bank එක මේක 10000 mAh power bank එක මේක විතරයි මම නම් දැන්ට ගෙනියන්නේ 57ක් charge තියෙනවා මේකේ lightning port එක එනවා ආයේ USB එක එනවා ආයේ type C එක එනවා එතකොට මේකේ fast charging support කරන up to 20 watt වගේ fast charging නම් මෙතනින් තමයි charge කරගන්න තියෙන්නේ type C එක ගහන්නත් පුළුවන් normal type A එක ගහන්නත් පුළුවන් මේක ගත්තොත් ඔයාට අවුරුද්දක් එකමාරක් use කරන්න පුළුවන් ඊට පස්සේ නම් ඉතින් විසික් ගන්න තමයි තියෙන්නේ නැත්te කියන්නේ රුපියල් 5000ට 3500 ඒ වගේ ගානකට යන්නේ gas canister එක මේ තියෙන්නේ සිලින්ඩර් එක මම මේක පෙන්නන්නම් use කරලා තියෙන්නේ මේක ටිකක් තියෙනවා සාමාන්‍යයෙන් පද්ද හැටියට නම් පැය දෙකක් විතර තව උයා ගන්න පුළුවන් මේක ග්‍රෑම් 300 gas power කියන බ්‍රෑන්ඩ් එකේ මේක කලින් පාර මං ගද්දි 850ට තිබ්බේ දරස් එකේමයි දැන් නම් 1200ක් විතර වෙනවා හැබැයි පාඩු නෑ එන්නෙන් ඉතින් ගණන් යනවා නේ මන්ද මේක තමයි අපේ gas tankiය portable මේකෙන් තමයි උයන්නේ මේක ගහ හරි ඊළඟට ගත්තොත් පොඩි මේ පැච් එහෙම ආපුවම ටෙන්ට් එකේ මේක ඇවිල්ලා ෆැබ්‍රික් ස්ටිකර් එකක් මේක water proof මේ ස්ටිකර් එක මේක මට හම්බෙච්ච එකක් කොහෙන්ද ගත්තේ කියලා කියන්නේ නඩුවක් වැටෙන්න පුළුවන් මේකෙන් තමයි අපේ මෙට්ට දෙකයි අපේ ටෙන්ට් එකයි ප්‍රොටෙක්ට් කරන්නේ මේක පැච් එකක් එහෙම આવොත් මේක දාන්න පුළුවන් අපේ ලිප මේක ඇවිල්ලා වතුර එකක් කුණු කරගන්න ඒ වගේ සීන් එකකට තමයි අපිට අර ගමන් මහන්සියට නෙස්කැෆ් එකක් එහෙම හදන් බොන්න මේ තියෙන අපේ ලිප පෙන්නන්න මේකත් මම දරස් එකෙන් ඕඩර් කරේ එතකොට මේක මෙන්න මෙහෙම ෆෝල්ඩබල් ලිපක් එන්නේ මෙහෙම මේකෙන් සාමාන්‍යයෙන් අර සිල්ලර කෝප්ප තියෙන්නේ පොඩි අර මේ තරම් ඉත ජෝගු තියෙන්නේ ඒකේ අර හැන්ඩල් එකක් කෙන එක ඒකට වතුර එකක් දාලා රත් කරගන්න මේක සුපිරි පොඩක් පවර්ෆුල් වැඩි මොකද මේකේ ටිප් එක පොඩි නිසා ඉක්මනට උණු වෙනවා හැබැයි මේකේ මේ හීට් ඩිස්ට්‍රිබියුෂන් එක පොඩ්ඩක් අඩුයි මොකද වර්ගඵලය අඩු නිසා ඒක විතරයි මේකේ අවුලකට තියෙන්නේ නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ සුපිරි මේක මේ තියෙන අපේ ලොකු ලිප එතකොට ගෑස් පොඩි එක ඇවිල්ලා මම හිතන්නේ 1800 ගාණක් වුණේ ඔෆර් එකක් කරලා ඕක නැත්නම් ඉතින් 5000ටවත් හොයන්න නැහැ ඇත්ත සීන් එක ඒක මේ මොකද අල්ට්‍රා ලයිට් weight and aluminium නිසා මේකත් මං ගත්තේ දැන් අවුරුදු 5කට විතර උඩදී ගන්න ඕන මේ මොඩල් එක ගන්න අර මේ වටේට ශීල්ඩ් තියෙන ඒවා ඒක ගන්න එපා මොකද ඒක මේ ඩියුරබිලිටි එකක් නැහැ පාවිච්චි කරන කට්ටියට හොඳයි හાર્ඩ් යූස් එකට මේක සුපිරි මොකද මේක සම්පූර්ණ කෑල්ලෙන් ගලවලම මේ සුද්ධ කරන්නත් පුළුවන් මේකට වෙනම මේ වගේ කෑල්ලක් එනවා එතකොට මම අරක සෙට් කරේ නැහැ මම මේක සෙට් කරලා පෙන්නන්නම් මේක මෙහෙම ටයිට් කරලා රබර් සීල් එකක් එනවා ගෑස් කෑන් එක අරගෙන මේකත් මෙහෙම සද්ද ඇහෙනවා ඒ සද්ද නැතුව යනකම් මේක මේව කරගන්නවා ඊට පස්සේ
මෙන්න මෙතනින් කරකෝලා ගෑස් එකෙද්දි ලයිටරේ දාන්න තියෙනවා. ලයිටරේ දාලා පත් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ටික ෆෝල්ඩ් කරන්න පුළුවන්. ලොකු පෑන් එකක වගේ ලොකු භාජනයක යන්න මේක හොඳටම ඇති. සාමාන්‍ය වින් ප්‍රොටෙක්ෂන් එකක් නැහැ. කැම්පින් එකේ ඉතින් ඔය හැමදේම තියන්න ගියොත් ආතල්ලයක් නැති වෙනවනේ. ඒක නිසා ඒ දේවල් අපි තියෙන පරිසරය අනුව ඒ දේවල් හදාගන්න. බෑග් එක. මේකේ තමයි අපි වන් ඩේ යන්නේ බෑග් එකේ මේ සද්ද පොඩ්ඩක් ගණන් ගන්න එපා අපි ඉන්න තැනත් එක්ක. මේ දින්න අපේ ඩේ පැක් එක. ඒ කියන්නේ දවසකට අපි දෙන්න කොයි හරි යනවා නම් මම මගේ යාළුවයි මේක තමයි අපේ බඩු ටික දාන් යන්නේ. මම පෙන්නන්නම් මේක නැත්තම් බලයි මොකද්ද මේ කියන්නේ. දෙකක් තියෙන එක වගේ. මේකත් දරස් එකකින් ඕඩර් කරේ. ආයේ මේක පට්ට බෑග් එක. හරිද? වෝටර් බොටල් එකක් දාගන්න පුළුවන්. වෝටර් බොටල් එකක් දාගන්න පුළුවන් මේකේ. මේ ආයෙ ගත්තොත් ඉඩ සිංගල් පොකට් එන්නේ. හොඳ ඉඩක් තියෙනවා. මේකට මගේ මේ ලොකු ලිපයි ගෑස් කෑන් එකයි මගේ දවසක ඇඳුනුයි මගේ රේන් කෝට් එකයි පවර් බෑන්ක් එකයි චාර්ජර්ස් ටිකයි ඔය ටෝච් එකයි ඔය සෙට් එකම දාන්න පුළුවන් මේ තනි බෑග් දෙකට. එතකොට ඔයගොල්ලෝ හිතාගන්න ලීටර් 20ක් මේක. පොඩියට තිබ්බට මේ ඇදිලා එද්දි ආයි සුපිරි. කෝල්ස් ටික මේක ඇලුමිනියම් 100% ඇලුමිනියම් කෝල්ස්. මේ අපේ ටෙන්ට් එකට එන්න අපි ටෙන්ට් එක ගහලා පෙන්නන්නම් දැන්. ටයිම් එක 6:00 පොඩ අපේ ෆ්ලෑෂ් එකක් තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. මේකත් ස්කෑන් ඇල්පයින් 2% ටෙන්ට් එකේ පෝල්ස්. මේක මගේ ස්කාර්ෆ් එක යාළුවටත් එකක් තියෙනවා. මේක ඇවිල්ලා රස්නෙට සීතලට ඕනම දෙයකට හොඳයි. පේනවනේ. මේක මං හිතන්නේ අපේ අම්මට හම්බෙච්ච එකක්. ඔය බලනවා නම් කරන්න දෙයක් නැහැ මං ගත්තා. මම අරයි යනවා මේක. මේ හැම්පාරම මම අරයි යනවා. මේක ඇවිල්ලා මේ සිනිදුවට තුනියට තිබ්බට සීතල වෙලාවට මාර මේ රස්නේ වෙලාවටත් මේක දාන් ඉන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. මధుරව කනවා නම් එහෙම ලයින් එකකට සුපිරි. ඉතින් ගොඩක් දුරට මේක මෙහෙම දානවා සිරිපාදේ ගියාම. නැත්තම් කොහොම උඩින් දානවා. කැල්ල වගේ. මේක මම අනිවාර්යෙන් ගෙනියනවා. කොයි ගියත් මම මේක ගෙනියනවා. මේක ටවල් එකක් විදිහට උනත් ඔයාලට ඉමර්ජන්සි කේස් එකකදී යූස් කරන්න පුළුවන්. නැත්තම් මොකක් හරි වාගේ කෑම මොන හරි ප්‍රොටෙක්ට් කරන්න ඕන නම් සත්තුන්ගේ මේක උතලා ගහ ගෙල්ලන්න හරි පුළුවන්. ඊළඟට ආවොත් චාර්ජර්ස් දෙක තියෙනවා. මගේ යාළුවගේ S24 Ultra එකේ චාර්ජරේ මගේ 16 Pro එකේ චාර්ජරේ මේ හේතුව ඇවිල්ලා චාර්ජර්ස් අනිවාර්යෙන් ගෙනියනවා. දැන් අපි ලංකාව පොඩි රටක් නිසා සාමාන්‍යයෙන් කිලෝමීටර් 30ක විතර ඇතුළත අනිවාර්යෙන් කරන්ට් එක තියෙන්න පුළුවන් අපි යන තැන්වල. එතකොට අපි පවර් බෑන්ක් එක යූස් කරන්නේ නැහැ. ගෙයක් හරි කඩයක් හරි අපි දීලා තමයි charge කරගන්නේ. ඒකට තමයි මේ දෙක අනිවාර්යෙන් අපි ගෙනියන්නේ. මේක portable mattress එකක්. මේක single person. මගේ උස ඇවිල්ලා අඩි 6යි අඟල් 3ක් විතර මගේ උස. මට සුපිරියටම පහසුවට නිදා ගන්න පුළුවන්. මේක අපි කුඹල පෙන්නමුනේ. එකක් කුඹල පෙන්නන දෙකක් තියෙනවා යාළුවෝ දෙන්න මා යාළුවගේ බඩු. එන්නකො. මේක සාමාන්‍ය මේ වගේ පවුච් එකක් එන්නේ. ටර්කා කියලා තමයි මේකේ බ්‍රෑන්ඩ් එක. ෆැබ්‍රික් එකත් සුපිරි. මම මේක තාම යූස් කරේ නෑ ඇත්ත කියන්න බෑ. මේකත් දරස් එකෙන් තමයි මම ගෙන්නුවේ. සාමාන්‍යයෙන් රුපියල් සමහර ඒවා නම් 30000යි 35000යි 14000යි මේක ඔෆර් එකක් වැඩිලා තිබුණා 9000 ගානකට මට හම්බුනේ. මෙන්න මෙහෙම පොතලා තමයි එන්නේ. මේ ඉලාස්ටික් බෑන්ඩ් එක. ඒ ගලවලා මෙන්න මෙහෙම දිග අරගන්න. ඔයගලන්ට මම උස පෙන්නන්න සාමාන්‍යයෙන්. පේනවනේ? අඩි 7ක්. ඔව් අඩි 7ක් තියෙනවා හරියට. ඒ වුණාට මේක පුම්බද්දි තව පොඩ්ඩක් ඇකිලෙනවා. හේතුව මේ එකට එකතු වෙන නිසා පුම්බන්නත් හරිම ලේසියෙන් නෙමෙයි. මෙන්න මේක මේ අතට එන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ පොඩි කැප් එකක් තියෙනවා. මේකෙන් තමයි හුලං ගහන මැෂින් එකක් තිබ්බොත් මේකට තමයි දාන්නේ. එතකොට මෙතන වැල්ව් එකක් තියෙනවා. ඒ වැල්ව් එකට තමයි හුලං ගහන මැෂින් එක සෙට් වෙන්නේ. එතකොට මේක මෙහෙම දාලා
මැෂින් එකෙන් ගහන්නත් පුළුවන්. අනිත් හොඳම දේ තමයි මෙන්න මේක. මෙතන මේ රතු පාට වැල්ලක් තියෙනවා. ඒක ඇරියහම මෙතන මේ ස්පොන්ජ් එකක් තියෙනවා. ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් අත තිබ්බා. උලන් වදිනවා මේක. මේ තව දෙයක් කියන්න ඕන සාමාන්‍යයෙන් විනාඩි 2න් 3න් වගේ හරි විදියට හුලං ගහුවොත් විනාඩි 2න් වගේ මේක පුම්බ ගන්න පුළුවන්. බලමු. මේ වැල් එකෙන් මේ එකපාරේ කියන හුලං ගහවට අනිත් පැත්තට එන්නේ නැහැ. මෙතන ස්පොන්ජ් එකක් තියෙන්නේ. ඔයා මේකේ හුලං ගහන්න ඕන මේක ඇරලා මේකට මේ අල්ල අපි තියන්න ඕන. තියලා මේක තද කරද්දි මේක සීල් වෙලා ඇතුළට හුලං යනවා. උඩට ගද්දි අපි අත ගන්න ඕන උඩට පොඩ්ඩක් අපි ලාවට උස්සන්න ඕන. එතකොට අර මේ අපේ අල්ල ඇවිල්ලා මේකේ වැල්ලක් වගේ මේ වැඩ කරනවා. අපි හුලං ගහගෙන ඉවරයි. විනාඩි දෙකක්වත් ගියේ නෑ නේ. මේ දියන්නේ මෙට්‍රස් එක කොහි ගියත් වැඩක් නෑ මේ නිදා ගන්න නැත්නම් හරියට ස්ටාර්ටර්නේ වැඩේ නැත්නම් මේ අපිට කොට්ට ඕන වෙන්නේ නැහැ මොකද මේකටම කියලා කොට්ටයක් වෙන නිසා නිදාගෙන පෙන්නන්නයි ඉතින් ඔය තමයි තත්ත්වය ඔළුවත් තියන්න පුළුවන් හොඳට සැත්ත හැල්ලා නිදා ගන්නත් පුළුවන් බැටෙන්නේ කරන්නේ නැහැ මේකේ තව දෙයක් තමයි එන්න වෙන්නේ මෙන්න මේ වගේ මේ තියෙනවා අයිලට්ස් වගේ ප්ලාස්ටික් මේකෙම තව එකක් තියෙනවානේ එතකොට අපි කරන්නේ මෙන්න මේ ප්ලාස්ටික් අයිලට්ස් අල්ලලා මේක ඩබල් මැට්‍රස් එකක් විදිහට හදාගන්න එක මේක ඇවිල්ලා මේ ස්පොන්ජ් එකක් ඒ කියන්නේ ටෙන්ට් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන් රේන් කවර් එකක් විදිහටත් යූස් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳ බාන්න මේ තියෙන්නේ මේකේ කිසි හැඩයක් නෑ හරිද මේක තනි කොටුවක් තරම් කපලා ඒක දෙකට නමලා තමයි හදලා තියෙන්නේ එතකොට ළඟට එන්න ඔයගලන්ට පේනවා මෙන්න මෙතන සිපර් එකකින් මේක මේ ෆුල් සීල් වෙනවා එතකොට මේක රේන් කෝට් එකටත් වඩා හරි මුලින්ම රේන් කෝට් එක දාලා පෙන්නන්න නැත්නම් මේක මේ හරි ගස්සන්න ගියොත් ඒක ප්‍රශ්නයක් මෙතන එනවා වෙල්ක්‍රෝ එකක් දිගටම වෙල්ක්‍රෝස් එනවා තුනක් විතර එනද තියෙනවා අපිට මේ ගලවන්න පුළුවන් ගලවලා යටේ රින් ගන්න තමයි තියෙන්නේ අත් දෙක ආයි යාළුවනේ කොහොමද ප්‍රොෆෙෂනල් සීන් එකේ ගිහිල්ලා තින්නේ දැන් මේක තමයි පොන්චෝ එක එතකොට සාමාන්‍යයෙන් මේ පොඩි අර කැලි දෙකකුත් තියෙනවා මේ තද කරන්න පටියක් මේක දාලා සිපර් එක අදාළ ප්‍රමාණයට දාලා වේක්‍රෝ ටික ගහලා ඔහම යන්න පුළුවන් නෑ ජාදු වගේ ලයින් එකක් තියෙන ඔහම යන්න පුළුවන් තෙමෙන්නේ නෑ 100,000ක් ගැරන්ටි තෙමෙන්නේ නෑ හේතුව මේකේ තියෙන ඩිසයින් එකට ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන මේ කැතයි නේව ඔයාගේ ඇඟ ඇතුලේ සාමාන්‍යයෙන් වතුර වාෂ්ප වෙනවනේ එතකොට ඒ දේවලුත් අර යනවා මෙන්න මේ පොකට්ස් වලින් මේ වලින් යන ඔයාව එතකොට මේ සමහර ඕගොල්ලොන්ට එක්ස්පීරියන්ස් ඇති මේ ජැකට් එක දාගෙන ගියාට වැඩක් නැහැ ඔය පොලිතින් ජැකට්ස් එහෙම දාගෙන ගියද සිරිපාද එහෙම නගිද්දී ඔය ගොඩක් තියෙන්නේ වැස්සක් එහෙම ඇවිල්ලා අපි දාගෙන ගියා කියමුකෝ බහින්න කොට හරි නගින්න කොට හරි අපේ දාඩිය වාෂ්ප වෙලා ඒකේ ඇලිලා ඒතකොට මේකේ ප්‍රශ්නේ අනිත් එක තමයි මේ ලීටර් 75 බෑග් එකක් වුණත් පිටිපස්සෙන් දාලා තව එක්කෙනෙක්වත් ඇතුළට දාගෙන එහෙම යන්නත් පුළුවන් මේ ගලමු කොමන් සයිස් එකක් එන්නේ කොට ජීවිත අඳින්න එපා මේ යනවා ඇදී කොට සෙට් එක මේ කොටේව තිබ්බත් දන්නේ හැබැයි ඒගොල්ලන්ටත් ගාන කියලා කිව්වා එතකොට දැන් මෙතන සිප් එක දාලා වැහව විස්තරේ හරි දැන් ඔයාලට බැරි වෙලා ඔයාලට මේ ටෙන්ට් එකක් නැහැ අම්මඩ මාර වැඩේ උනේ ඔන්න වහිනවා දීලා තියෙනවා හිල් තියෙනවා හිල් මේ පැත්ත වෙල්ක්‍රෝ ටික ගැලවුවා
මේ පැත්තේ වෙල්ක්‍රෝ ටික ගැලවුවා. මේ වගේ හීල් තියෙන 4යි 6ක් දීලා තියෙන මෙද්දිනුත් දීලා තියෙනවා. කෙලින්ම මේක 10 රෙද්දක් ඒ කියන්නේ හිසට සෙවණක් වෙන්න වගේ තියෙනවා ඉතින්. ඔයාට ගහකට වගේ ගැට ගහලා මේ කොන් දෙක මේ දෙක මැද්දෙනුත් ලණුවක් යවලා මේ දෙක ග්‍රවුන්ඩ් කරන්න පුළුවන්. බිමට ගහන්න පුළුවන්. ඒකට මේක මේ মাল্টি පර්පස් විදියට ගන්න පුළුවන්. අපේ ටෙන්ට් එක. මේකේ තියෙන්නේ බේස් එක. ඒ කියන්නේ අර ටෙන්ට් එකේ net එක අනම්ම මේ ටෙන්ට් එක කියන්නේ මේක තමයි ටෙන්ට් එක. මේ තියෙන්නේ රේන් කවර් එක. අනිත් එක තමයි මේ බෑග් එක. මේ රේන් කවර් එකට බෑග් එකක් ආවේ නැහැ. මේ දෙකම මේකේ ආවේ. මාර දෙන්නට බල ඒ කියන්නේ මොකක්ද කියන්නේ බරනේ. බර බෙදෙන්න ඕන නිසා මේක එක්කෙනෙක්ට මේක එක්කෙනෙක්ට එහෙම ගත්තා. මේකත් waterproof bag එක. 10 ලීටර් හරි 20 ලීටර්. waterproof bag එකක් ඉතින් රේන් කවර් එකේ දාලා තින්නේ මේ පේන ඇති කැමා එකක් තමයි මං ගාව තියෙන්නේ. මොකද කැලේ යන්න ඕන නිසාම තමයි අරන් තියෙන්නේ. ඒකට තමයි මේ කැමා එකක් ගත්තේ. හැබැයි රේන් කෝට් එක දැක්කොත් නම් අලියෙක් හරි ගහන ඇවිල්ලා. තැඹිලි පාට. මේ ඔච්චර තමයි අපේ බඩු ටික. අපි ඔයගලන්ට ටෙන්ට් එක ගහලා පෙන්නන්න. පොඩ්ඩක් රෑවේ ගණන් ගන්න එපා මේ. ටයිම් එකක් නැහැ ඉතින්. පට්ට බිසි. මොන්ඩේ කෑ ගන්න. මේ ගහලා පෙන්නන්න නම් මුලින්ම වෙලා යනවා ඉතින්. මොනවා කරන්නද? අස්කල්ලෙමු. ටෙන්ට් එක ගහන්න යන්නේ. අපි ටෙන්ට් එක ගහන්න යන්නේ පැක්ස් ටිකක් ගත්තා බලන්න try කරලා. ඉක්මනට ගහලා එන්නම් ටයිම් ලැප්ස් එකක් දාන්න. නැත්තම් මේක ටිකක් වෙලා යන වැඩ. මේ දින පෝල්ස් දෙකක් එනවා. මේක දාන්න එහෙම ලොකු විස්තරයක් නැහැ. මේක කෙලින් කරාන් පස්සේ මේකේ ඉලාස්ටික් මේ කෝඩ් එකක් තියෙන එක ඊළඟ වැටෙන. අපි රේන් කවර් එක දාගත්තා දැන් මේ ළඟ වැඩිද? රේන් කවර් එක දාගත්තා දැන් ඒක ඇදලා අර පෙග්ස් ටික පොළොවට ගහන්න ඕනේ. තව කියන්න ඕන දෙයක් ග්‍රවුන්ඩ් ෂීට් එක අපේ කියන්න බැරුණා කලින්. ඒක මැටීරියල් එක තාපොලින් කියලා. ඒකත් සුපිරි. පොඩ්ඩක් ගණකම් නමන්න පොඩ්ඩක් අමාරුයි. හැබැයි නමලා එකපාරක් දෙපාරක් නැමෙන් පස්සේ ඒක ඒ විදිහට හැඩ ගහනවා. පොඩ්ඩක් විතර එක්ස්ට්‍රා තියෙනවා මේ අඩියක් විතර. හේතුව මේ මොකක් හරි දෙයකට අපිට යූස්ෆුල් වෙන නිසා තමයි ඒක ඒ විදිහට තියෙන්නේ. ඒක නමලා ග්‍රවුන්ඩ් එකට අපි මේ ටෙක්ස්ට් එක ගහගමු. සාමාන්‍යයෙන් දෙන්නෙක් ඉඳලත් ෂේප් එකේ ගහනවා නම් විනාඩි 7-8ක් වගේ යනවා. ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඒ ප්ලේස් එකේ අනුව තමයි තියෙන්නේ. ප්ලේස් එක අනුව වෙනස් වෙනවා. ඕගලන්ට අපි පෙන්නන්නම් ඇතුළ. මේ තියෙන අපේ ටෙන්ට් එක මේ තව දෙයක් කියන්න නම් මෙන්න. මේ අයිටම් එක තියෙන්නේ ලණුවක් තියෙන්නේ. මම ඒක ලියන්න යන්නේ කියන පදයක්. මේක වල ගහකට හරි ඒක ඕන්නම් ග්‍රවුන්ඩ් කරන්නත් පුළුවන්. තව දෙයක් තමයි අපේ ජනේලේ. බ්‍රෑන්ඩ් එක මේකේ ස්කෑන් ඇල්ෆයින් කියලා. ස්කෑන් ඇල්ෆයින්. මෙතන වෙල්ක්‍රෝ එකක් තියෙනවා ඔන්නෝම ගාපුවා. ඇතුළ බලන්න පුළුවන්. මේ පැත්තෙත් ඒ වගේම එකක් තියෙනවා. මේ තියෙන්නේ
හරි. එතකොට මෙතන ඉස්සරහින් එන්ට්‍රන්ස් එකක් තියෙනවා. මෙතන පිටිපස්සෙන් එන්ට්‍රන්ස් එකක් තියෙනවා. එතකොට මේ වගේ ඒවත් 4ක් තියෙනවා 4 පැත්තෙන්. අපි ඇරලා බලමු. මෙතන තියෙනවා ඩබල් සිප් එකක්. සිප්ස් දෙකක් තියෙන උඩත් එකක් තියෙනවා යටත් එකක් තියෙනවා. ඒක පේන්නේ උඩ තියෙන නිසා. මේක ඔහම පැත්තට දාගන්න පුළුවන්. සිප එක තියෙනවා. මෙන්න තියෙනවා අපේ ගේ අස්ස. අපේ ගේ අස්ස. ඉන්න ඔයගොල්ලන්ට පෙන්නන්න මේක ගන්න. අතට යන්න. මේ තියන්නේ ඇතුළ. එතකොට මේ තියන්න අර ජනේලේ ඔතුන පේනවත් ඇති ඔයගොල්ලන්ට. පේනවද? ඔව්. බලන්න. හායි. හායි. පේනවද? ඔව්. මෙතන ඔයගොල්ලන්ට පොකට් එකක් හම්බෙනවා. පේනවද දන්නෙත් නැහැ. පේන ඇති. සමා වෙන්න කළුවරේ වැඩේ කරනවාට මේ ටයිම් එක යන්නේ අපිට. මෙතන පොකට් එකක් තියෙනවා. මෙතනත් පොඩි පොකට් එකක් තියෙනවා. උඩ මාක් කරලා ලයිට් එකක් එල්ලන්න වගේ අයිටම් එකක් තියෙනවා. හොඳ හයියයි යා මේක. මෙතනත් අර වගේම පොකට් එකක් තියෙනවා. ඒතර මෙතනත් ඩෝ එකක් තමයි තියෙන්නේ. මේක අරලා පෙන්නන්න ඕගොල්ලන්ට. එතකොට මෙතන අර තාපොලින් කව එක තියෙන නිසා අපි ගොඩක් දුරට මෙන්න මේතන සපත්තු බෑග් එක නම් ලොකුට තියන්නේ සපත්තු. එතකොට වැස්සක් ආවොත් මඩ වෙන අයිටම් ටික මෙතන තමයි තියන්නේ. මේ ටිකත් සාමාන්‍ය අපි යූස් කරනවා. ඊට පස්සේ මෙතන තමයි අපි කිචන් එකට සෙට් වෙන්නේ අපිට. මේ තමයි සිපර් එක තියෙන්නේ. එතකොට අපි කිචන් ඒරියා එකට ඇවිල්ලා මේ පැත්ත තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් බිමට අපි මොකක් හරි තියෙන එකක් තියලා කැම්පින් ගියාම මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒක මෙතන. සාමාන්‍යයෙන් ඔබනිම පල්ලෙහාට આવොත් හොඳ ඉඩක් තියෙනවා. මට නිදා ගන්න පුළුවන් හොඳට. තව මං වගේ කෙනෙක් ඉන්න පුළුවන්. තාත් එනවා. එන්න ඇතුළට. හායි. පැටියෝ. කොහොමද? ඉතින් টොප් බඩු. මෙතන පොකට් එකක් තියෙනවා. මේකනේ අර මේ පැත්තෙන් තමයි මේ පොකට් එකට ඇක්සස් තියෙන්නේ. එහා පැත්තෙන් අර පොඩක් ප්‍රොටෙක්ට් දේවල් තියාගන්න වගේ. මේක වෝටර් ප්‍රූෆ් මැටීරියල් එකකින් හදලා තියෙන්නේ. මේකට ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා මෙන්න මෙතනට වෙනකන්. ඒ කියන්නේ මේ සීපර් එක ගාවට එනකන් වතුර පිරුණට ඇතුළට එන්නේ නැහැ කියලා මේගොල්ලෝ ගැරන්ට් කරනවා. රෙකමන්ඩ් කරනවා. ඔච්චර ඉතින් පිරෙන්න වතුර පිරෙනකන් ඉන්නවා කියන්නේ ඉතින් ගොනෙක් වෙන්න බෑ. ඒ වගේ පොට් එක ටෙන්ට් එකක් ගන්න එක බූරුවෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක බූරුවන්ටත් සුදුසුයි කියන එක තමයි කියන්නේ. එළියට බහලා බලමු. තරියා ඉන්නවා. තරියා ගොඩින් පයින් යන්නේ. කොයි හරි තැනකින් හම්බෙයි. ලංකාවේ කොයි හරි තැනකින් හම්බෙමු. ඔනා කිය අම්මෙට්ට වගේ ආදරේ තාත් එක්ක වගේ ඉන්නවා. තාත් එක්ක වගේ ඉන්නවා පුතේ අම්මෙට්ට වගේ ආදරේ. බයි. බයි. අපි ගියා.